මොනවද මේ BCAA BCAA කියන්නේ බ්‍රාන්ච් චේන් ඇමිනෝ ඇසිඩ් කියලා තමයි හඳුන්වන්නේ ලියුසින් අයිසොලියුසින් සහ වේලින්. එතකොට මේක තමයි මසල් ප්‍රෝටීන් සින්තසිස් එකට අත්‍යවශ්‍ය ඇමිනෝ ඇසිඩ් වර්ග 3. ඇයි මේ අත්‍යවශ්‍ය ඇමිනෝ ඇසිඩ් කියලා මේවට කියන්නේ? මේවා තමයි මාංශ පේශි වර්ධනය නැත්නම් අපි කියනවා මසල් සින්තසිස් එකට මේ සම්බන්ධ සංඥා සිග්නල්ස් ඔක්කොම දේවල් ඇක්ටිව් කරන්නේ මේ BCAA කියන එක. එතකොට මේ BCAA වෙනම සප්ලිමන්ට්ස් විදිහට ගන්නත් තියෙනවා සහ ගොඩක් වේ ප්‍රෝටීන්ස් වල මේ BCAA අන්තර්ගතයි. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔයගොල්ලෝ වේ ප්‍රෝටීන් එකක් යූස් කරන කෙනෙක් නම් මේ ඔයා ගන්න වේ ප්‍රෝටීන් එකේ BCAA අන්තර්ගතයිද කියලා. එතකොට BCAA අන්තර්ගත වේ ප්‍රෝටීන් එකක් යූස් කරන කෙනෙක් වෙනම ආපහු BCAA ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ ඇත්තරම. නමුත් ඔයා ගන්න වේ ප්‍රෝටීන් එක ගොඩක් වෙලාට ඔයා වේ ප්‍රෝටීන් කන්සන්ට්‍රේට් එකක් වගේ යූස් කරනවා නම් BCAA එකක් එළියෙන් ගන්න පුළුවන් නම් ඇත්තරම ඒක අමතර වාසියක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව මේ අපි ප්‍රෝටීන් ගැන කතා කරද්දී අපි කිව්වා මේ බයෝඅවේලබිලිටි එක ගැන. ඒකට ලස්සන වචනයක් තියෙනවා ජෛව උපයෝගීතාවය කියලා. එතකොට ඒ කියන්නේ ශරීරය විසින් මේ ප්‍රෝටීන් අවශෝෂණය කරන අනුපාත. මේක තමයි බයෝඅවේලබිලිටි කියලා කියන්නේ. එතකොට මේ අනුපාත හරි විදිහට තිබ්බොත් තමයි ලස්සනට මාංශ පේශි අලුත් වැඩියා වෙන්නේ. අපි කියනවා කියන්නේ මයික්‍රෝ ඩැමේජස් වෙනවනේ අපි වේට් කරද්දී අපි බර උස්සද්දී මයික්‍රෝ ඩැමේජස් වෙනවා අපේ මාංශ පේශි වලට. එතකොට මේව ලස්සනට අලුත් වැඩියා කරලා දෙන්නේ වර්ධනයට උදව් වෙන්නේ මේ දේවල් වලට මේ BCAA ඉතාමත්ම වැදගත්. ඊට අමතරව අපි දන්නවා එන්සයිම්. මේ එන්සයිම් නැතුව අපේ ශරීරයේ කිසිම දෙයක් අපිට කරගන්න බෑ. මේ එන්සයිම් තමයි අපේ ශරීරය ඒකාබද්ධ කරලා තියන්නේ. කියන්නේ ශරීරයේ තියෙන සියලු පද්ධතීන් අතර අපි මොකක්ද ඒකට කියන්නේ ඒකීයභාවය නැත්නම් අපි කියන සම්බන්ධතාවය හදන්නේ හෝමෝන් සහ එන්සයිම්. මේ හෝමෝන් සහ එන්සයිම් දෙවර්ගියම හදන්න අනිවාර්යයෙන්ම මේ ඇමිනෝ ඇසිඩ් නැත්නම් ප්‍රෝටීන් ඉතාමත්ම වැදගත්. ඊට අමතරව මම ඔයාලට කලිනුත් කිව්වා ඉමියුනෝග්ලොබියුලින්ස් කියලා වර්ගයක් තියෙනවා කියලා. අපේ ඉමියුන් සිස්ටම් එක කියන්නේ ප්‍රතිශක්තිකරණ සිස්ටම් එක. ඒ කියන්නේ අපේ ඇඟට බැක්ටීරියාවක් වගේ මොකක් හරි වෙනත් රෝගකාරකයක් හරි මොනවා හරි අපි කියනවා ඒකට ෆොරින් බොඩි එකක්. ඒ කියන්නේ පිටින් ඇතුල් වෙන දෙයක් ඇතුල් වුණොත් ඒක මොකක්ද කියලා හඳුනාගෙන ඒකට විරුද්ධව සටන් කරන්න අපේ ඇඟේ නිෂ්පාදනය කරන දේවල් ඉමියුනෝග්ලොබියුලින් කියලා අපි හඳුන්වනවා. ඒකේ තව වර්ග තියෙනවා ඉන්ටර්ලියුකින්ස් කියලා තියෙනවා, සයිටෝකයින්ස් කියලා තියෙනවා, ඉමියුනෝග්ලොබියුලින්ස් කියලා තියෙනවා. මේ ඉමියුනෝග්ලොබියුලින්ස් බෙදෙනවා ඇල්ෆා, බීටා, හෝමෝන් කියලා ගොඩාක් තියෙනවා. ඕගොල්ලෝ බේසික් අයිඩියා එකක් ගන්න මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවත්වා ගන්නත් ප්‍රෝටීන් ඉතාම වැදගත්. ඒකට දැන් මේ වේ ප්‍රෝටීන් එකක් ගන්න එකේ ඒ කියන්නේ වැදගත්කම් වාසි නැත්නම් අපි කියන ප්‍රෝටීන් ලබා ගන්න. වේ ප්‍රෝටීන්ම වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ නැචරල් ප්‍රෝටීන් ලෙවල් එක ගන්නනේ කිසිම ගැටලුවක් නැහැ. ඒ ප්‍රෝටීන් ගන්න එකේ වැදගත්කම ඒ කියන්නේ මාංශ පේශි වර්ධනයම විතරක් නෙමෙයි. මේ එන්සයිම්, හෝමෝන් ඊට පස්සේ අපි කියනවා මේ ඉමියුන් සිස්ටම් එක ඒ ඔක්කොගම ක්‍රියාකාරීත්වයට ඉතාමත්ම වැදගත් ප්‍රෝටීන් ලබා ගන්න එක.